මතයතුමාගේ සුවිශේෂයේ 5 වන පරිච්ඡේදයේ 17 වන වගන්තියේ සිට 19 වන වගන්තිය දක්වා මම ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි නොසිතන්න. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමටය. සැබවින්ම මම ඔබට කියමි. අහස හා පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේමය. එබැවින් මේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩකරන හා කඩකරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඊතා සුළු යයි කියනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යයි කියනු ලබන්නේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සුපුවත තුළ අපිට ගෙනහැර දක්වනවා ස්වාමින් වහන්සේ මේ ලෝකයට පැමිණි පරමාර්ථය. ඒ මන්දයත් උන්වහන්සේ පැවසුවා. මම මේ ලෝකයට ආවේ ව්‍යවස්ථාවලියත් දිවසාවලියත් අවලංගු කරන්නට නෙමෙයි, ඒවා සම්පූර්ණත්වයට පත් කරන්නට. ඒ නිසාම ස්වාමින් වහන්සේ අද අපිට පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේ කිසිම දවසක ව්‍යවස්ථාවලිය දිවසාවලිය අවලංගු කරන්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි උන්වහන්සේ තව දුරටත් අපිට කරුණු අනාවරණය කරනවා. ඒ මන්ද ව්‍යවස්ථාවලිය දිවසාවලිය අපි හැම කෙනෙක්ම අහලා තියෙනවා. ඒ වගේම යම්කිසි අවබෝධයක් තියෙනවා. ස්වාමින් වහන්සේ අද ඊ타ත්ම ඍජුවම ප්‍රකාශ කරනවා අහස පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේමය කියලා. ස්වාමීන් වහන්සේ තහවුරු කරනවා ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී යන්නේ නැහැයි කියලා මේ ව්‍යවස්ථාවලියනුත් දිවසාවලියනුත්. එසේනම් ප්‍රේමවන්තේනි, අපි කිසිම කෙනෙකුට මේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩ කරන්නට බෑ. ඒ වගේම තමයි කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන්නටත් බෑ. එහෙම කළොත් ඔබට මොනවද සිද්ධ වෙන්නේ? ස්වර්ග රාජ්‍යය ඊතා සුළුයයි කියනු ලබනවා. ස්වාමින් වහන්සේගේ දැක්ම කුමක්ද ප්‍රේමවන්තේනි? උන්වහන්සේ කියනවා ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයේ උතුම් යයි කියනු ලබන්නේය. උන්වහන්සේගේ අභිප්‍රාය, උන්වහන්සේගේ අදහස ඊ타ත්ම පැහැදිලි. ස්වාමින් වහන්සේ කිසිවිටකත් මේ ව්‍යවස්ථාවලිය දිවසාවලිය අවලංගු කරන්නේ නැහැ. උන්වහන්සේ තමයි එය පරිපූර්ණත්වයට පත් කළේ. ඒ තමයි උන්වහන්සේගේ ප්‍රේමයේ පනත තුල, උන්වහන්සේ ආදරය තුල මේ හැම එකක්ම සම්පූර්ණත්වයට පත් වුණා. ස්වාමින් වහන්සේ දැක්කා මේවල තියෙන අඩුපාඩු. ඒ අඩුපාඩු උන්වහන්සේ ලස්සනට එකින් එක මනා පිළිවෙලකට ගොඩ නැගුවා, සම්පූර්ණත්වයට පත් කළා. අද දවසේදී ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙකුටම මහා මෙහෙවරක් පවරනවා. ඒ ඉටු කිරීම අපි හැම කෙනෙක්ගේම යුතුයකමක්. බලහත්කාරයෙන් උන්වහන්සේ කිසිම දෙයක් අපිට කරන්නට කියලා කියන්නේ නැහැ. තමන්ගේ සම්පූර්ණ නිදහස තුළ. ඒ නිසා උන්වහන්සේ අපිට පෙන්වන උන්වහන්සේගේ දැක්ම තමයි කිතුණුවන් ලෙස අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ ආඥා පිළිපැදිය යුතුයි. උන්වහන්සේගේ ආඥා පිළිපදිනවයි කියන්නේ උන්වහන්සේගේ ආදරය අපි අපේ ජීවිතවල ජීවත් කරනවයි කියන එකයි. සහෝදර දයාව, ප්‍රේමය, කරුණාව, මෛත්‍රිය මේ හැම දෙයක්ම උපදින්නේ ස්වාමින් වහන්සේගේ විවස්ථාව තුළ, ආදරයේ පනත තුළ. එසේනම් අපි ස්වාමින් වහන්සේට කියමු අපි හැම කෙනෙකුටම ප්‍රඥාව දානය කරන්නට කියලා. මේ ස්වාමින් වහන්සේගේ අනපනත් ආඥා තේරුම් අරගෙන අපගේ ජීවිතේ ඒ හැම එකක්ම මුලින්ම ක්‍රියාත්මක කරන්නට ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලදී මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.